විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අතර හමුවක් අද සිරිකොත්ත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එෙහිදී පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් යෝජනා කිහිපයක් විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ජනසෙත පෙරමුණේ ඉදිරි මැතිවරණ ස්ථාවරය පිළිබඳ යෝජනාවලිය මෙහිදී විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී පොදු එකගතාවයකට එළඹුණු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. මූලික දේශපාලන කාරණා කීපයක් සමාජ කාරණා කීපයක් ඇතුළත් වුණ අපි පොදු එකගතාවයකට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නම් කවර දේශපාලන පක්ෂයකට වුවද තම සහයෝගය ලබා දෙන බවට ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් පැවසුවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග මේ රටට අවශ්‍ය කරන කරුණු කීපයක් සාකච්ඡාවට භාජනය කළා. ජනසෙත පෙරමුණ අපි ඉල්ලා සිටි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපි ඉදිරි මැතිවරණවලදී ඕන පක්ෂයකට මේ සහයෝගය දීමටත් එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් පක්ෂ හෝ වේවා මේ විධායක ක්‍රමය අහෝසි කරනවා නම් ලිඛිත අපිට දෙනවා නම් අපි යාට සහයෝගය දෙමු.